මුදා කැදව ගන්නවා පන්දු යැවීම පළමු පන්දු වාරයේ යැවීම සඳහා වීනස් කණ්ඩායමේ අද දවසේ අපිට ලොකු හයියක් ලොකු ශක්තියක් වුණා අපේ ගමට ඔවුන් පැමිණෙමින් ක්‍රීඩා පිටිය තුල පළමු පන්දුවම කෙලින්ම කඩුල්ලට වදිනවා ක්‍රීඩා පිටියේ යෝග පන්දුවක් සමුන් හංසදි ජයරත්නට පහර එල්ල කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ පළමු පන්දුව කෙලින්ම කඩුල්ලේ වදිනවා ඒ අනුව ක්‍රීඩා පිටිය තුල පළමු දවා ගැනීම පළමු පන්දුවෙන් අත්පත් කර ගන්නට සමත් වෙනවා ඒ ලංකාවේ වේගවත්ම පන්දු යවන්නාට තමයි සඳුන් හංසදි ජයරත්න මුහුණ දුන්නේ අද ලංකාවේ වේගවත්ම සැහැල්ලු පන්දුවේ පෙරලිකාරය ක්‍රීඩකයා ක්‍රීඩා පිටියේ පන්දු යවන්නා ක්‍රීඩා පිටිය තුල උදාව ඉතාමත්ම සාර්ථකව තමන්ගේ පළමු පන්දුව ඉතාමත්ම වේගයෙන් යවනු ලැබුවා එය එයින් නවතින්නට සඳුන් හංසදි ජයරත්නට හැකියාවක් ලැබුණේ නැහැ ක්‍රීඩා පිටිය තුල චතුරාර්ය අප්පුහාමිය කැඳව ගන්නවා ක්‍රීඩා පිටිය තුළට නවක පිටිකරුවා වශයෙන් මේ ජායලි දුවන ප්‍රබල එල්ලේ ක්‍රීඩකයා අද මුදාට එරෙහිව ක්‍රීඩා පිටිය තුළ පහර එල්ල කරන්නට බලාගෙන සිටින වේගයේ පන්දුව යලිත් ආරක්ෂාකාරී පාරක් සෙමින් පන්දුව ඇදී යනවා ක්‍රීඩා පිටිය තුළ මිඩෝ පිටට වෙන්නට මදක් තව මිඩෝ පතරින් පන්දුව ඇදී යනවා ක්‍රීඩා පිටිය තුළ ඒ අනුව ලකුණු ලබා ගැනීම ආරම්භ කරන බව දැන් නිලංග චම්මෝ තමයි සිටින්නේ ක්‍රීඩා පිටිය තුළ මීළඟ පන්දුවට මුහුණ දෙන්නට සූදානම් එක ලකුණයි දිවයිනවා තමාන්තයේ සිට වේගවත් පන්දුව දුර්වල පන්දුවක් ආයිනට පිටින් නැදී යන පන්දුවක් වශයෙන් අප දකින්න බව වයිට් පන්දුවක් වශයෙන් විනිසුරුවන් සඳහන් කරනවා ක්‍රීඩා පිටිය තුළ වීනස් බොලොන්යේ කණ්ඩායම අද අප සමග එකතු වෙනවා ක්‍රීඩා පිටිය තුළ අර්චීන සමරතුංගගේ ජන්මදිනය සමගින් ඔවුන්ට අමතක නොවන තරංගයක් වේවි මේ එල්ලේ තරු සමග තරංග බදිද්දී මෙන්න මීළඟ පන්දුව එයත් අතිරේක ලකුණු එකතු වෙනවා ක්‍රීඩා පිටිය තුළ ලකුණු දෙකක් වයිට් පන්දුවක් සමගින් අතිරේක ලකුණු හතරක් එකතු වෙනවා දැන් ලකුණු 5යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රීඩා පිටිය තුළ මේ වීනස් බොලොන්යේ අද ඔවුන් අපේ ආරාධනාවට මෙමි ස්ථානයට ක්‍රීඩා පිටිය තුළ පන්දුවට තරගවදින්නට මේ සහැල්ලු පන්දුවේ පෙරලිකාරෝ එවර ක්‍රීඩා පිටිය තුළ හොඳ පන්දුවක් එවර යවුන් ලබන්නේ ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහැ වේගය ඉලක්කය පාලනය මේ සියල්ලම නතු වෙච්ච පන්දු යැවීමක උදා නිරත වෙනවා ක්‍රීඩා පිටිය තුළ මා දකින්නවා ඔහු අභියෝගයක් නැතුව ඒ පන්දු යැවීමේ ක්‍රීඩා පිටිය තුළ යැවෙනවා වේගවත් පන්දුවක් පන්දුව තමා ගසනවා කඩුවලට නමුත් ඒ පිටේ ඇඟේ දවටුණු පන්දුව තරමක් ඈතට යද්දී තිලින සමෘතුක පන්දුව රැගෙන තමා ගැසුවත් එය සාර්ථක නැහැ ක්‍රීඩා පිටිය තුළ ඒ අනුව තවත් එක ලකුණක් සියලුම ලකුණු අතිරේක ලකුණු වශයෙන් ඇඟ දවටුණු සහ පිටෙන් ලබාගත්තේ එක ලකුණක් පමණයි ඒ අරුත්තික අප්පුහාමි ක්‍රීඩා පිටිය තුළ දැන් ලකුණු 6යි මුල් ලකුණු සංඛ්‍යාව. එවරත් හොඳ පන්දුවක් යවන්න ලබන්නේ ක්‍රීඩා පිටිය තුළ ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහැ. මේ පිටිකරුවන්ව සම්පූර්ණයෙන් පාලනය කර ගන්නමින් යවන ලබන පන්දු පහරවල් වශයෙන් ක්‍රීඩා පිටිය තුළ පන්දු වශයෙන් මා දකිනවා මේ පිටිකරුවන් පහංගමයකින් යුතුව පාලනයකින් යුතුව යවන ලද පන්දු යැවීමක් උදාගෙන මා දැකගන්නේ ක්‍රීඩා පිටිය දුර්වල පන්දු දෙකක් පමණයි ඔහු යවුවේ වයිට් පන්දු වශයෙන් අනිත් සියලුම පන්දු වේගවත් පන්දු පහරවල් වලට යන්නට ඉඩ කඩ නැහැ මේ ක්‍රීඩකයන්ට ප්‍රදර්ශන තරගයක් වුණත් ඔවුන් ඉතාමත් මැනවින් තරගයට හොඳ ජීවයක් ලබා දෙමින් ක්‍රීඩා පිටිය තුළ තරග කරන ආකාරය බොහොම ප්‍රශංසනීය මේ මොහොතේදී සිහිපත් කරනවා සහ ප්‍රශංසනීය ස්තුතිය ගෙන එනවා තරගයට තරගයක් කිසිම වෙලාවක තමන් කරන ක්‍රියාව තමන් කරන ක්‍රීඩාව සැහැල්ලුවට ලක් නොකර ඔවුන් ඉතාමත්ම හොඳින් මේ තරගයට අවතීර්ණ වෙමින් ප්‍රතිවාදීන්ට එරෙහිව හොඳ සටනක් සරන්කාමී පන්දු යැවීමක නිරත වනවා පන්දු රැවීමක නිරත වනවා ක්‍රීඩා පිටිය තුළ හෙට උදෑසන තරගයකට සහභාගී වන්න තිබියදී පවා ඔවුන් පැමිණ අපට ලබා දුන්න මේ ගෞරවයට අපි ඔවුන්ට ගෞරවාන්විත ස්තුතිය මේ මොහොතේදී තිල්න කරනවා ක්‍රීඩා පිටිය තුළ වීනස් බොලොන්යේ කණ්ඩායම මෙන්න හිතමුතුනි දෙවන පන්දු වාරය ආරම්භ කරනවා ක්‍රීඩා පිටිය තුළ දුලංගයි කැඳවන්නේ
දුරංගත් ඒ ආකාරයෙන්ම වේගවත් පන්දු යවන්නේ නමුත් දුරංග දෙල්ල කරනවා ඩ්‍රයිව් පහරක් ක්‍රීඩා පිටිය තුළ ඉතාමත්ම සාර්ථක පහරක් මේ සද ලංකාවේ නියම අපිට පිළිවෙච්ච ප්‍රබල ක්‍රීඩකයා මේ සද ලංකාව එක්ස්ප්‍රස් අපේ නිරංගත් නායකයි ක්‍රීඩා පිටිය තුළ ඒ වේගවත් පන්දු පහර එල්ල කරන්නේ ලකුණු 6ක් වශයෙන් දෙවන පන්දු පහර එල්ල කරනවා ක්‍රීඩා පිටිය තුළ ඉතාමත් එයත් සාර්ථකයි ක්‍රීඩා පිටියේ ලකුණක් පරා යන්නට හැකියාව ලැබෙනවා දී පොයින්ටි පන්දු රකින්න රැකගෙන බාර කරද්දී ක්‍රීඩා පිටිය තුළ ඉතාමත් ප්‍රවේගකාරී පිටිකරන රටාවකට යන්නට උත්සාහ කරන බව චමෝත් නිරංග මේ වන විට ක්‍රීඩා පිටිය තුළ ළඟ චමෝත් අත්තනායක එකතු වෙනවා මෙන්න ඒ වරක් යන්නේ ක්‍රියාත්මකයි ක්‍රීඩා පිටිය තුළ අරන්නික අප්පුහාමි අනිත් අන්තයෙන් තමාගේ පාදයේ අසලට වැටෙන පන්දුවට නිවැරදිව පිටගෙන යනවා පසුපාදයට යනවා එල්ල කරනවා ඒවර පවර් ස්කාලෙක් විසින් වේගවත් ලකුණු 6ක් අත්පත් කර ගන්නවා ක්‍රීඩා පිටිය තුළ ඒ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව 19 දක්වා ඉහළ ලංවා ගන්නට හැකියාවක් ලැබෙනවා මේ වන විට ක්‍රීඩා පිටිය තුළ ඉතාමත්ම වේගවත් පිටිකරණයක් මේ පන්දු වාරයේදී ඔවුන් අත්පත් කර ගන්නට එවර හැකියාව ලැබෙනවා පළමු පන්දු වාරයට වඩා වැඩි වේගයක් ඉවර පිටිකරණය තුළ අප මේ පිටිකරුවන් නිවලයෙන් දැක ගැනීමේ හැකියාව තිබෙනවා පිළිපන්දු පහරකින් තවත් එක ලකුණක් එවර අත්පත් කර ගන්නට සමත් වෙනවා ක්‍රීඩා පිටිය තුළ යලිත් ඒ ආකාරයෙන්මයි කලබලයක් නැති මන්දගාමී ඉනිම ක්‍රීඩා පිටිය තුළ සෙමින් ගලාගෙන යන්නට ඉඩ හරිනවා ක්‍රීඩා පිටිය තුළ ඊළඟ පන්දුව එවරනම් පන්දුව කෙලින්ම කඩුල්ලේ පතිතමා ක්‍රීඩා පිටියේ යෝග පන්දුවකට යෝග පන්දුවක් ඉල්ල කරන්නේ ඉදිරි පාදයට ගොස් පහරක් ඉල්ල කරන්නට උත්සාහ කරනවා ක්‍රීඩා පිටියේ චතුර අරුන්දික අප්පුහාමි නමුත් ඒ අවකාශයේ උදාපන්නේ කෙලින්ම පන්දුව කඩුල්ලේ පතිතමා ඒ වල පිට තමා ගැනීම අත්පත් කර ගන්නට වීනස් පොළොන්නේ මේ වන විට හැකියාව ලැබෙන ක්‍රීඩා පිටියේ සඳුන් හංස සිත්‍යාරක් චතුර අරුන්දික අප්පුහාමි යන යුගලයේම මේ වන විට දෙවන පන්දු වාර දෙකක් තුළ දවා ගන්නට හැකියාව ලැබෙනවා ඒ අනුව දෙවීම් දෙකයි පන්දු වාර දෙකයි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21 දක්වා ඉහළ ලංවා ගන්නට සමත් වෙනවා ක්‍රීඩා පිටියේ ලකුණු 21යි කරුණු 2යි ක්‍රීඩා පිටිය තුළ පෙරලිකාර කණ්ඩායමක් අද අප සමග එකතු වන්නේ ඔවුන් ලංකාවේ අද්විතීයම සෑහළු පන්දු කණ්ඩායම ලංකාවේ ජනප්‍රියම සෑහළු පන්දු කණ්ඩායම ලංකාවේ අංකයකට තමන්ගේ නම ඉහළින් රඳවාගත් සෑහළු පන්දු කණ්ඩායම කැපවීම රැසක් කරලා බොහෝ විට තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් කැප කරලා මේ තැනට තමන්ගේ කණ්ඩායම අරගෙන ආපු වීලස් කණ්ඩායම අද අපේ ආරාධනාවෙන් මේ පමණ වේල විදුහල් ක්‍රීඩා පිටිය තුළට එකතු වෙනවා මේ ගල්පොත්ත සිංහපටව සමගින් ක්‍රීඩා පිටිය පවත්වන මේ ගල්පොත්ත ප්‍රීමියර් ලීග් DPL තරගය ලස්සන කරන්න රසවත් කරන්නට ක්‍රීඩා පිටිය තුළ ඒ රසාලිත්භාවය ඒ ආදරණීය තරගයේ ක්‍රීඩා පිටිය තුළ දැන් ක්‍රියාත්මක වන්නේ එල්ලේ තරු මේ වීනස් ක්‍රිකට් තරු සමග ගැටෙන මොහොතක ක්‍රීඩා පිටිය තුළ සිටින්නේ ඒ දැක බලා ගන්න ප්‍රබල ප්‍රේක්ෂක පිරිසක් එකතු වද්දී තාරකව කැඳවනවා දෙවන පන්දු වාරයේ ක්‍රීඩා පිටිය තුළ තවමත් නිරංග චම්බුත් ක්‍රීඩා පිටියේ පිටිකරුවෙක් වශයෙන් පීවලට පරිණත වී තිබෙනවා අනිත් අන්තයේ තුවට දැන් තවත් පිටිකරුවෙක් වපි කැඳවගෙන තිබෙනවා ක්‍රීඩා පිටියේ ඉතාමත්ම සාර්ථක ආරම්භයක් ලබා ගන්නේ වීනස් කණ්ඩායම තමන්ගේ පන්දු යැවීමේ පළමු පන්දුවෙන්ම සඳුන් හඳසිට දබා ගැනීමෙන් පස්සේ නමුත් දෙවන පන්දු වාරයේ වේගයෙන් පන්දු පහරපල් කීපයක්ම එල්ල කරනවා ඒ නිරංග චමෝත් සමග චතුර අරුන්දික අප්පුහාමි දෙදෙනාම වේගයෙන් 6 පහරපල් ලබා ගන්නවා දැන්නා පන්දු වාරයේ ආරම්භයේ මේ වන විට මිනිසුරුවන් පසු කරමින් පන්දුවක් එවනවා එවර ඩ්‍රයි පහරක් එල්ල කරනවා ක්‍රීඩා පිටිය තුළ ඇදී යන්නේ ලෝනෝෆ් ප්‍රසිද්ධ පිටියේ එක ලකුණක් යලිත් ලබා ගන්නවා ලකුණින් ලකුණ රොදපතිපින් ක්‍රීඩා පිටියේ හොඳ ඉලක්කයක් ලබා දෙන්නට උත්සාහ කරනවා කොතරම්ම ගැහුවත් විනස් කණ්ඩායමට එරෙහිව අපට මතී කියන විශ්වාසය ඔවුන් සතුව තිබෙන නිසා ක්‍රීඩා පිටියේ ඒ විශ්වාසය තුළ ඔවුන් කෙසේ හෝ වැඩි ලකුණු සංඛ්‍යාවක් අත් කර ගන්නටයි සූදානම් වෙන්නේ කොසලාමුත්තා ඉවර එල්ල කරන්නේ කෙටිපන්දු පහර ක්‍රීඩා පිටිය තුළ තවත් එක ලකුණක් පහසුවෙන් අත්පත් කර ගන්නවා ඒ ලකුණ සමගින් ක්‍රීඩා පිටිය තුළ
ක්‍රීඩා පිටිය තුළ 23 වෙනි ලකුණයි ඒ අත්පත් කරගන්නේ. එවන පන්දු වාරයේ ක්‍රියාත්මක වෙද්දී දයාබර කණ්ඩායම ක්‍රීඩා පිටිය තුළ එමලා පානදුරු සුදු ප්‍රසන්නත් අපි මේ වෙලාවේ මතක් කරනවා. එයත් ඒ කණ්ඩායම ජනප්‍රිය කණ්ඩායමක් අද ලංකාවේ පිටින බොහෝ දෙනා හඳුනන අපි බොහෝ විට ගෙදර ඉන්න වෙලාවට රාත්‍රී කාලයේ මේ සහැල්ලු පන්දු තරඟ බිමේ තරඟ රජීවීව නරඹන ගෙදර ඉඳලා ඒ නරඹීම තුළ මේ ප්‍රබල ජනප්‍රිය කණ්ඩායම තරඟ නරඹන්න අපි බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. මේ වීනස් කණ්ඩායම ඒ වීනස් කණ්ඩායමේ සුපුරුදු නිලැඳුම මේ පාට දැක්කම අපි හැමෝම අඳුරනවා. ඒතරම්ම ඌ සමීපතම කණ්ඩායමක් වීනස් බෝර්නියේ කණ්ඩායම ක්‍රීඩා පිටියේ. තවත් එක ලකුණක් ක්‍රීඩා පිටිය තුල සමෝත් නිරංග සමෝත් දැන් 24යි මුල් ලකුණු සංඛ්‍යාව. පන්දු වාර 5කට සමන්විත වූ පන්දු වාර ඉනිමකට සීමා වී තිබෙන්නේ පන්දු වාර 5යි. තුන්වන පන්දු වාරයේ දැන් අප රැඳී සිටින්නේ දිවේනවා මීළඟ පන්දුවට. ඉවර පිටේ කොනක වැදුණු පන්දුව මේ ක්‍රීඩකේ ක්‍රමවාන ඇති අන්තිමට ඇදී යනවා ක්‍රීඩා පිටිය තුල. ඒ ගලී දෙසට දිව යනවා කඩුව රකින්න ක්‍රීඩකයා ක්‍රීඩා පිටිය තුල එතිලින සමරතුංග දිබගොස්සේ පන්දුව රැක ගනිද්දී එක ලකුණක් යලිත් ලබා ගන්නවා. චමුත් උත්සාහ කරනවා ක්‍රීඩා පිටියේ යලිත් වේගවත් පන්දු පහරකට යන්න. නමුත් මේ වේගය සහ ඉලක්කයේ පන්දු යැවීම තුළ යන් චමුත්ගේ උත්සාහය සාර්ථක කරගන්නවා. යලිත් වතාවක් මායකයි කියේ මොහු පෙරලිකාර ක්‍රීඩකයෙක්. එල්ල ක්‍රීඩා පිටියක් මොහු චමුත්ගේ නම බොහෝ පෙරලිකාරයි. අභියෝග ජය ගන්න, අභියෝග වලට හඹා යන්න, අභියෝග එක්ක සටන් කරන්න බොහොම කැමති ක්‍රීඩකයෙක් මේ නිරංග චමුත් අත්නායක කියන්නේ. ඒ අභියෝග පහසු වෙන්න ඔහු සිනාමුසු මොහොනින් සම අභියෝගයක්ම තමාට අභියෝග හඹා යන්න උත්සාහ කරන ක්‍රීඩකයෙක්. ඉතින් ඒ උත්සාහය ඔහු මැනවින් සඵල කරගන්නමින් තවත් ලකුණු 6කින් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ ලඟවා ගන්නවා. ක්‍රීඩා පිටිය තුළ ලකුණු 31ක් වශයෙන් පන්දු වාර 3ක් අවසන් වන විට ලකුණු 10කට දලබුවේගේ රැකෙන්නට සමත් වෙනවා ඒ නිරංග චමුත් අත්නායක ක්‍රීඩා පිටිය තුළ. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකෙක් මහභාග්‍ය ශාන්තදූත් කණ්ඩායම ඒ වගේම නිසකවම වයිබ කණ්ඩායම නියෝජනය කරන වයිබින් උපන් ප්‍රබල ක්‍රීඩකයා මේ ක්‍රීඩා පිටිය තුලට එන්නේ. එල්ල ක්‍රීඩාවට ක්‍රිකට් ක්‍රීඩාවට දෙකටම දක්ෂ ආවේනික පන්දු පහර වමත් පිටිකරුවෙක් වශයෙන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දී තම නව පන්දු යවන්න තරංගම කැඳවනවා. 4 වන පන්දු වාරයට කෝටල අනුරුද්ධට එරෙහිව පන්දු යැවීමේ නිරත වෙන්නට දිවෙනවා. ක්‍රීඩා පිටිය තුල ලැබෙනවා පන්දුව. එවල පිටේ කුණක බලන පන්දුව කෙලින්ම ගලාගෙන යනවා. ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයෙක් නැති අන්තයට ඒ පොයින්ට් එකට ඒ අනුව එක ලකුණක් යලිත් ලබා ගන්නවා ක්‍රීඩා පිටිය තුල. ඒ ලකුණක් එකතු වන්නේ කෝසල අනුරුද්ධ මන්දගාමී නීමකින් ලකුණු 3ක් අත්පත් කරගෙන අවස්ථාව ලබා දෙනවා. නිරංග චමුත් පන්දු පහර එල්ල කරන්නට ක්‍රීඩා පිටියේ මේ ගල්පොත්ත සිංහපටාව අභිමානවත් ඉදිරිපත් කරන තවත් බැවැන්ත තරග මාලාවක් බොහෝ දෙනෙකුට මේ අද පෙරසුරාදා විවේකීව ඉන්නකොට සජීවී වෙල්ලලා විහරහා දැක බලා ගන්නට මේ ප්‍රබල තරග මාලාව ආස්තචිලක්වද්දී ඉපිලියන පන්දුවට ක්‍රියාත්මක වනවා. මා හිතන්නේ වීනස්ට අමතක වෙන්නට ඇති මේ එල්ලේ ගහන කොල්ලෝ ඉන්නේ කියලා. එල්ලගාන කොල්ලන්ගේ තමන්ගේ උරහිස දිහාට වේගයෙන් පන්දුව ආවොත් එම නිසකෝම පන්දු පහර එල්ල කරනවා. ඒක තමයි ඇත්තටම එල්ල ක්‍රීඩකයෙක්ගේ තිබෙන්නේ. ඉහළින් එන පන්දු වලට නිසකෝම එල්ල කරනවා උත්සාහ කළා. ක්‍රීඩා පිටිය තුල තරංග ඉපිලිය පන්දුවකට පහරක් එල්ල කරයිද කියලා විශ්වාසය. නමුත් ඉපිලීම ඊළඟට යෝග පන්දුව දෙකටම දැන් ගහනවා. තවත් 6 පහරක් ක්‍රීඩක චමුත්ගෙන් පිට එල්ල වුණු දෙවන 6 පහර ක්‍රීඩා පිටිය තුල 6 පහර මේ වන විට 4ක් තමන්ගේ ඉනිමට අන්තර්ගත කරගෙන ලකුණු 28ක් අත්පත් කරගෙන තිබෙනවා. තමන්ගේ මුල් ලකුණු සංඛ්‍යාවට ඒ පෞද්ගලික ලකුණු සංඛ්‍යාවට යන මුල් ලකුණු සංඛ්‍යාව 44 දක්වා ඉහළ නම්වා ගන්නට සමත් වෙනවා. තරංගට විතක තරංග බැලුවා ඉපිලී ගොස් පන්දු පහරක් එල්ල කරනවා. ඊළඟට යෝග පන්දුවට එල්ල කරනවා. කෙසේ වෙතත් පන්දු දෙකටම දැන් 6 පහර දෙකක් සමගින් ක්‍රීඩා පිටියේ ලෝන් ඔප්දෙසට ඊළඟ පන්දු පහර එල්ල කරනවා. මැදකෙටි ඉපිලී යන පන්දුවට තමාකෙසට එන පුල්තස් පන්දුවට ඉතාමත් නිබෙරදි වෙල්ල කරපු නිරංග චමුත් ක්‍රීඩා පිටිය තුල වීනස් සමග මේ තරගය අපි ගෙන එනවා. අපිට ක්‍රීඩා පිටිය තුල වීනස් කියන කණ්ඩායමේ පැමිණීම අපට වාග්යක්.
මේ තරගයේ මේ වන විට 2400ක් නරඹනවා සජීවීකරණය තුළ වීලස් කණ්ඩායමේ පැමිණීමත් සමගම 2400ක් තරගයේ නරඹමින් සිටිනවා. ආයතන වාරයේ තුළ වෙන කෝසල අන්දමට ක්‍රියාත්මක වනවා. තමාගේ මුඩ්ලෙන්ටි පයිතකරු පන්දුවට ඉදිරිපාතේ කේමල් ස්ටේට් ඩ්‍රයිව් පහරෙල්ල කරන බල ලකුණු 6ක් අත්පත් කර ගන්න බව ක්‍රීඩා පිටිය තුළ ඉතාමත් විශිෂ්ටයි. දැන් පෙරලිකාර පිටිකරණය කණ්ඩායමේ එකතු වෙනවා. ඒ අනුව ලකුණු 51ක් බවට ලකුණු පුවරුව මේ වන විට අත් කර ගන්නට හැකියාව ලැබෙන බව එල්ලේ තරු වලට මේ ගහන්නේ එල්ලේ තරු ක්‍රිකට් ගහන තරගමාලාව 2400ක් නරඹන බව සජීවීකරණය තුළ එල්ලේ ලයිව් හරහා මෙන්න දුලංග සූදානම් වනවා. මීළඟ පන්දුවට ලැබෙනවා පන්දුව එවර හොඳ පන්දුවක් යවන්න ලබන්නේ පහරකට යන උත්සාහය නමුත් සාර්ථක වන්නේ නැහැ. කඩුවට තරමක් මෑතින් වැඩි පිළීමක් නැතුව ඒ පන්දුව යවන්න ලබන්නේ ඉතාමත්ම සාර්ථකයි. පන්දු වාරයේ නිමා වනවා. හතරවෙනි පන්දු වාරයේ අවසන් වෙද්දී කල්ලු දෙකක් දෙවි ලකුණු 51ක් මේ වන විට ප්‍රධාන ලකුණු පුවරුවේ සන්ටුහාන් බඩ බාදාපර පිටබරමේ මේ සිටින්නේ ගල්පොත්ත ප්‍රීමියර් ලීග් තරගමාලාව 2025 අපේ එල්ලේ කණ්ඩායම ගල්පොත්ත සිංහබටව කියන්නේ එල්ලේ ගහන කොල්ලෝ එකතු වෙලා මේ ක්‍රිකට් තුන තියෙන එල්ලේ ගහන කොල්ලන්ගේ ක්‍රිකට් ෆන් ෆියස්ටා එකක් තමයි අපි අද පවත්වන්නේ. මහාභාග්‍ය ශාන්ත ජූට් කියන්නේ එල්ලේ කණ්ඩායම, ඒ වගේම යක්කඩුව ශ්‍රී වීරගාමිණී එල්ලේ කණ්ඩායම, සේනවත් අග්‍රෝදේ එල්ලේ කණ්ඩායම, එපමණක් නෙවෙයි දාපර මිත්‍රවරුනි ගල්පොත්ත සිංහපටව කියන එල්ලේ කණ්ඩායම. මේ කණ්ඩායම් හතර එකතු වෙලා අද දිවා රාත්‍රී තරගමාලාවක් වශයෙන් පමුණිල විදුහල් ක්‍රීඩා පිටිය තුල ගෙන හැරපාන මේ ගල්පොත්ත ප්‍රීමියර් ලීග් තරගමාලාවේ දාපර මිත්‍රවරුනි දැන් වීනස් කණ්ඩායම අද අපි ආරාධනා කළා ඔවුන්ට මෙම ස්ථානයේ අපේ මේ තරගමාලාවට ප්‍රදර්ශන තරගයකට එකතු වෙන්නට කියලා. ඔවුන්ගේ ඉදිරියේ නිහතමානීකම කොපමණද කියනවා නම් ඔය පිළිගන්නවා, එකතු වෙනවා. ඒකතු වීම සමගින් ක්‍රීඩා පිටිය තුළ අත්දැකීමේදී එල්ලතරු ක්‍රිකට්තරු එකට හමු වෙලා තිබෙන මොහොතක් මේ අපට අමරණීය අවස්ථාවක්, ඉතිහාසයට එකතු වෙන අවස්ථාවක් මේ ලබා දෙන්න අපි කණ්ඩායම් කීපයකට උත්සාහ කළා. නමුත් ඔවුන්ගේ උත්සාහය සමහර වෙලාවට ව්‍යර්ථ කරගත්තා. මොකද ඔවුන් තිබෙන කාර්ය බහුලත්වයත් එක්ක. නමුත් මේ තරග වැදුණු මෙතන ඉන්න අයට බොහොම හදවතින් සතුටක් දැනෙනවා ඇති. වෙනදාට වඩා වෙනස් වුණු දෙයක්. මොකද රාත්‍රී කාලය ආලෝක ධාරා මැදේ සිහින් සුවන් රැලි තුළ දහවලට වඩා වෙනස් වූ අත්දැකීමක් ක්‍රිකට් තරගමාලාවක්. මේ අත්දැකීමට සෑහෙන පිරිවැයක් දරලා අනුග්‍රහශීලී බවතුන් එකතු කරගත්තේ මෙන්න උඩ පන්දුවක් නිරංග චමෝද්ගිය රැක ගන්නට ක්‍රීඩකයෙක් කඳවා නෑ. ක්‍රීඩා පිටිය තුළ ඒ පන්දුව ඇදී යනවා. ලී පොයින්ට් දෙසට දී බැක්වර්ඩ් පොයින්ට් ක්‍රීඩකයෙක් රඳවලා තිබුණේ. එම නිසා පහසුවෙන්ම ලකුණු දෙකක් අත්පත් කර ගැනීමට හැකියාවක් තිබෙන ලැබුණා ක්‍රීඩා පිටිය තුළ. පරස්පරයි දැන් මුල් ලකුණු සංඛ්‍යාව අවසන් පන්දු වාරයේ අප සිටින්නේ යවන්නේ ක්‍රීඩා පිටිය තුළ ගෞතමී පන්දු යවන්නේ මේ අවසාන පන්දු වාරයයි ඉනි මේ ක්‍රියාත්මක වන්නේ. නිරංග සමෝපේ සිටින්නේ විතිකරුවා කෝසල අනුරුද්ධ සමගින් ක්‍රීඩා පිටිය තුළ දිවෙනවා. මෙන්න ඊළඟ පන්දුව යාලි පතාවක් එල්ල කරනවා. හොඳ පන්දුවක් උඩ පන්දුවක් මේ රැක ගැනීමට හැකියාවක් නැහැ. ක්‍රීඩා පිටියේ පන්දුව ගිලිහි යන බව රවීල සතින් ඒ අනුව තවත් එක ලකුණක් හිමි වෙනවා. ක්‍රීඩා පිටියේ 54 වැන්න එකතු වී තිබෙනවා. මේ වන විට ලකුණු 10කට වඩා වැඩි දල වේගයක් මේ වන විට එල්ලේ තරු ඉලවත්වාගෙන ගොස් තිබෙනවා. ක්‍රීඩා පිටිය තුළ වැඩි ප්‍රේක්ෂක ප්‍රබල ප්‍රේක්ෂක පිරිසක් අද පමණිලට එකතු වී තිබෙනවා. 2400ක් සජීවීව එකතු වනවා. එල්ලයි හරහා මේ පිටියේ තින්නවා බොහෝ පිරිසක්. ඉතින් හැමදෙනාටම විදින්න වෙනස් වූ අත්දැකීමක් එල්ලේ තරු වලට ලබා දුන්නු චාමර සූර්යාරච්චිට අප ගෞරවනීය ස්තුතිය මේ මොහොතේදී තින්න කරන්නට ඕනේ. Tamante ඇති වුණු වෙනස් වුණු ආකල්ප අදවසේදී අද මේ ක්‍රීඩා පිටිය තුළ විදහා දක්වමින් එකතු කරමින් අද ඒ සංකල්පයේ නියම අරුතක් මූල්‍යමය අනුග්‍රහයක් ධර්මයෙන් සෑහෙන වෙනසක් ධර්මයෙන් ගල්පොත්ත සිංහබටව මේ තරගමාලාව ඉතාමත් අභිමානවත් ලෙස සංවිධානය කරලා ඉදිරිපත් කරලා ලබා දීලා තිබෙනවා. ඉතාමත් විශිෂ්ට තරගමාලාවක් වශයෙන් වෙනස් වුණේ අපිට එකතු වීම තමයි මේ තරගමාලාවේ විශිෂ්ටත්වය වැඩි වුණේ. ඒ විශිෂ්ටත්වයට හොඳම ප්‍රෝපයන් නිර්මාණය වුණේ වීනස් කණ්ඩායම අපත් සමග එකතු වීම සම්බන්ධ වැඩි ගෞරවය ඕනට ගෙනෙනවද මෙන්න කෝසලගෙන් දකුත් කල්ප පහරක් රමණීය පහරක් වේගවත් පහරක් ලකුණු 6ක් වශයෙන් ක්‍රීඩා පිටිය තුළ සලිපිවාන් වන පහරක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. දාපර ප්‍රේක්ෂකයනි ඔබ බන්දානන්දයටපත් වෙනවා, මා බන්දානන්දයටපත් වෙනවා. ඒ දකුත් කල්ප පන්දු පහර ඒ තරම්ම රමණීයයි, ඒ වේගවත් හයේ පහර ක්‍රීඩා පිටිය තුළ දැන්
දැන් ලකුණු 60යි මුල් ලකුණු සංඛ්‍යාව දැවැන්ත වේගවත් ප්‍රහාරයකට ක්‍රීඩා පිටිය තුල අපි ඔවුන් එල්ලේතරු මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ එකතු වද්දී එවර හොඳ පන්දුවක් දුස්වාවක් යවන්නේ තක පන්දුවක් වශයෙන් ඒ පන්දුව ක්‍රීඩා පිටිය තුල එවර ඒට ඒ වර්ධිනවා ක්‍රීඩා පිටිය තුල කෝසල් අනුරුද්ධට ඒ අනුව තමන්ට නියමිත පන්දු වාර පහවසන් වන ක්‍රීඩා පිටිය තුල ලකුණු 60ක් ලකුණු පෝරුවේ සල්ටුහාන් කර ගනිමින් ලකුණු 61ක ඉලක්කයක් ක්‍රීඩා පිටිය තුල ලබා දීලා තිබෙනවා පන්දු වාර 5ක් තුල වීනස් බොලොන්නියේ කණ්ඩායම අපි බලමු ගල්පොත් සිංහපටව දියත්කරන මේ ගල්පොත් ප්‍රීමියර් ලීග් තරගමාලාවේ වීනස් බොලොන්නියේ කණ්ඩායම ලකුණු 61 කෙලෙස හඹා යා විද ක්‍රීඩා පිටියේ පහසු ඉලක්කයක් මොකද ඕනෑම ඉලක්කයක් අභියෝග ජයගෙන අද ලංකාවේ අංකයේ නමක් දිනා ගන්නට සමත් වුණු කණ්ඩායම නිසා ඔවුන් මේ ලකුණු 61 හඹාගෙන යාවි කියන විශ්වාසය තිබෙනවා මොකද ඔවුන් තාම ප්‍රවල පිටිකරු බල ඇණියක් සිටිනවා ඒ බල ඇණියම අද මේ තරගමාලාවට කැඳවාගෙන ලැබිලා තිබෙනවා ඒක නිසා අපිට තිබෙන්නේ වීරස් කණ්ඩායම පරාජයටපත් කිරීම නෙමෙයි පොත තරගයක් ලබා දීලා නරඹන ප්‍රේක්ෂකයින්ට 2000කට වඩා වැඩි නරඹන ප්‍රේක්ෂකයින්ට දැක බලා ගන්න විදිහින් පොත තරගයක් ලබා දීමයි තමයි විශේෂයෙන්ම තිබෙන්නේ ඒ වගේම වීරස් සමග අපි තරඟ කරලා තියෙනවා කියන ඒ ගෞරවයේ හදවත් තුළ අපිට එකතු කර ගැනීම තමයි බොහෝ විට අපිට ඔවුන්ගේ පැමිණීම තුළින් අපට දැක ගන්නට එකතු කර ගන්නට ලැබෙන්නේ. එහෙමනම් ත්‍යාගල මිත්‍රවරුනි මේ වෙන විට ක්‍රීඩා පිටිය තුළ දැන් පිළිතුරු ඉනිම දියත් කරන්නට සූදානම් වන මොහොතක අප සිටින්නේ ක්‍රීඩා පිටිය තුළ LLI හරහා ක්‍රීඩා පිටියේ මේ ප්‍රබල තරගය මේ විශේෂ තරගය දැක බලාගෙන ක්‍රීඩා පිටිය තුළ දැන් අප සිටිනවා මේ පිටිය තුළ හොඳයි වීනස් සිරීම ආරම්භ කරන්නට යන මොහොතේදී වීනස් කණ්ඩායම සමගින් අද මෙම ස්ථානයට එකතු වෙනවා වීනස් කණ්ඩායමේ ප්‍රබල නිවේදන ශිල්පියා මයිතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔව් එකතු කරගෙන මේ තරගමාලාවේ නිවේදන කටයුත්ත ගෙන එන්නට මේ අවස්ථාව වීනස් වෙනුවෙන් කතා කරන්නට අවකාශය ලබා දෙනවා දයාබර මිත්‍ර නිවේදන ශිල්පියා බිම්සරට මේ අවස්ථාව මේ ගල්පොත් ප්‍රීමියර් ලීග් තරගමාලාවේ ලකුණු 61ක ඉලක්කයක් සබාගෙන යන ආදරණීය වීනස් බොලොන්නියේ වෙනුවෙන් හඳුනා ගන්නට බිම්සරට මයික්‍රොෆෝන් බේමි ස්තුතියක් දෙනවා සියලු දෙනාටම සුබදායි රාත්‍රියක් මගේ හිතවත් නාමල්ට නිවේදන ශිල්පීතුමාට මේ ගල්පොත් ප්‍රීමියර් ලීග් තරගමාලාවේ මේ සියලුම එල්ලේ ක්‍රීඩකයාට තාමත් අපූර්ව දවසක් වෙනාට නිසකයි එල්ලේ ක්‍රීඩකයන් සිතන්නට ඇති අපට ක්‍රිකට් ක්‍රීඩාව උරුම ක්‍රීඩාවක් ඇත්තෙම එල්ලේ ක්‍රීඩකයන් සෑහෙන පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අපේ ක්‍රීඩාවල ඉදු මිතුරුනි ඒ සිතා චමෝත් වැනි ක්‍රීඩකයන් මේ සංවිධායක මඩුල තාමත් අපූර්වට සංවිධානය කර තිබෙනවා මේ දිවා රාත්‍රී තරගමාලාව ඒ වගේම එල්ලේ ඉස්තා සහ වීනස් බොලොන්නිය කණ්ඩායම් දෙක ප්‍රදර්ශන තරගයක් හැටියට මේ පමුණුවිල විදුහල් ක්‍රීඩා පිටියේදී මේකට පැවැත්වී තිබෙනේ මුලින්ම එල්ලේ ඉස්තා කණ්ඩායම ලකුණු 60ක් ලබා ගත්තා ප්‍රබල වීනස් කණ්ඩායමට එරෙහිව ඒ වගේම ආරම්භක ප්‍රතිකාරවා දෙපළ පැමිණෙනවා නිශාත් වීරකෝන් සමගින් තිලින සමරතුංග අද දවසේදී ඔහුගේ 40 වන උපන් දිනය සමරනවා ක්‍රීඩාවල මිතුරුනි සුබ උපන් දිනයක් යනුවෙන් ඔහුට සුභාසිරි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මෙහි සිටින තිලින සමරතුංග 2007 වසරේදී ඉතාමත් අපූර්ව එල්ලේ ක්‍රීඩකයෙක් මා දකින්න කල ඔහු මුලින්ම එල්ලේ ක්‍රීඩාවට යෙදුනේ කඩුවෙල සිංහ පැටව් සමග ඉතාමත් අපූර්ව එල්ලේ ක්‍රීඩකයෙක් තිලින සමරතුංග ක්‍රීඩකයා ඉතාමත් ඒ වගේම නිශාන්ත වීරකෝන් ඇඹිලිපිටිය ප්‍රදේශයට නෑකම් කියන ක්‍රීඩකයෙක් ඒ වගේම තිලින සමරතුංග බෝමිලිය කඩුවෙල බෝමිලිය ප්‍රදේශයට නෑකම් කියන අපූර්ව ක්‍රීඩකයෙක් මේ දකුණත් සහ වමත් සුසංයෝගයෙන් පැමිණි ක්‍රීඩකයා දෙපළ ඔහුට අද දවසේදී මේ තරග මාලාවකට නොගොස් මෙවැනි තරගයකට සහභාගී වෙන්නේ
මේ ක්‍රීඩකයන් සමග සාමකාමීව ක්‍රීඩා කිරීමටයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත් අපූර්ව ක්‍රීඩකයන් දෙපළේ නිශාන්ත වීරකෝන් සහ තිලින සමරතුංග ලකුණු 60ක ඉලක්කයක් හබා යාමට තිබෙන්නේ. ඔවුන්ට පන්දුවාර 5කට ලකුණු 60ක් ලබා ගත යුතුයි. එලිස්ටා කණ්ඩායමේ ප්‍රථම පන්දුවාරයයිම සදා සදුන් කැඳවනවා දකුණ තින් මාදේක පාදයානා. මේ අංක 18 ජර්සිය පැළඳ සිටින ක්‍රීඩකයා තිලින සබරතුංග තාමත් අපූර්ව දකුණාත් පිතිකරුවෙක්. දිවේනවා විනිසුරු පසු කරවී තාමත් අපූර්ව පාදුවක් ප්‍රථම පාදුවම සාපිකේ පාදුවක් යොමු කර දැමේ මේ දකුණ තින් මාදේක පාදයානා මාසිතානී ප්‍රධාන විශ්වකාර්තුමා මේ මෑතෝ අක්වාඩි කැලණිය ආසනයේ කණ්ඩායමේ ඒ කණ්ඩායම් නායකයා සාරංග විය යුතුයි වේශ්‍ය කටයුතු ලෙදෙනේ දිවේනාව විනිසුරු පසු කරමි. තාමත් ආරක්ෂාකාරී පියවරක් එක්ෂා කව වෙතේ ඇදියානි ලකුණකට පැති මාරු කර ගන්නවා. ඊශාන්ත වීරකෝන් ඇබිලි පිටිය ප්‍රදේශීය නෑබ් කැම්ප් කියන මේ අපූර්ව වාමාත් පිතිකරුවා මා මුලින්ම දුටුවේ කුරීට හයිඩ්‍රාවනි කණ්ඩායම සමග සමුදගම් පැවැත්වූ කාලයක්. දැනට මදුරංග පෙරේරා ජපානී ජීවත් වෙන මදුරංග පෙරේරා සමග ආරම්භක පිතිකාරයෙන්ද ඒ වගේම මොහමඩ් සයිරාන් වැනි ක්‍රීඩකයන් සමග යගේම මොහන් රාජ් සමග එකට එක් කලාක් ක්‍රීඩා කරපු යුගයක් හයිඩ්‍රාමනි කණ්ඩායමේ ඉන්න අනතුරුව මොහු වැලිගම රොයල් දැන් සුපුරුදු නවාතැන වී තිබෙනේ වීනස් බොලොන්යේ කණ්ඩායම සමගයි මේ අපූර්ව වාමාත් පිතිකරුවා අමතෙන් පේතාස්රණ කෙනෙක්යා නිශාන්ත වීරකෝන් වෙතට දිබේනවා විනිසුරු පසු කරමි. ආපුරු පාරක් ලොක්කඩ ඔෆ් රයි පාරේ උඩ පබක් නිසික වශයෙන්ම රැක ගන්නවා මේ එල්ලේ ක්‍රීඩකයන් උඩ පන්දු රැකීමට එවාගේම පන්දු යොමු කිරීමට අපූර්ව දස්කම් ඇති ක්‍රීඩකයන් ක්‍රීඩාවලදී තිබෙතරණි අපූර්ව ක්‍රීඩකයන් ඔවුන්ගේ අතට උඩ පන්දුවක් යනවා කියන්නේ නිසික වශයෙන්ම රැක ගන්නවා සෑහෙන කලාතුරකින් තමයි ඔවුන්ගේ උඩ පන්දුවක් ගිලී යන්නේ මේ කපාපු එල්ලේ පන්දු රැක ගන්නවා කියන්නේ මේ බුල සහිත පන්දුව නිසික වශයෙන්ම රැක ගැනීමට දක්ෂතාවය ඇති කණ්ඩායමක්. මේ ප්‍රථම කඩුල්ල දැවී ගොස් සමාරයි වීනස් කණ්ඩායමේ පළවන බිත්තුකාරයා වන්නේ නිශාන්ත වීරකෝන් ගෝල්ඩන් ඩක් අවස්ථාවක් ලබා ගන්නේ නිශාන්ත වීරකෝන් නවක පිතිකරුවා තාරික මදුසංක බැරගම යක්ෂයා යනුවෙන් අනුවත් නාමයෙන් හඳුන්වන තාරික මදුසංක මේ ගිය සතියේ තුල දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගත් නුවන් නිල්පුල් අභියෝග ශෝතා තරඟ මාලාවේ සුරංග මුතුනායක සංවිධානය කරලා බලන ලක්ෂ 3මාර තරඟ මාලාවේ ශූරතාවයේ වීනස් බොලොන්යේ කණ්ඩායම තම සුරතට ලබා ගන්නා විට එහි දක්ෂතම ක්‍රීඩකයා හැටියට සම්මානය හිමි කර ගන්නු ලැබුවා. මේ සිටින තාරික මාදුසංක තාමත් අපූර්ව තුන්වරයා වූ ක්‍රීඩකයා මේ දකුණ තින් පෙත්තාසුරන් ක්‍රීඩකයා දෙවෙනි විනිසුරු පසු කරමින් ආරක්ෂාකාරී පහරක් ලෝන් ඔෆ් කලාපයට ඇදියන්නේ සුරකිව පන්දුව ලබා ගන්න බාර දෙන විට ලකුණකට පැති මාරු කර ගන්නවා. එලිස්ටා කණ්ඩායම ඉතාමත් අපූර්වවට තම දක්ෂතා පෙන්වන ආකාරයක් පෙමිණි යන්නේ පමුණුවෙල පාසල් ක්‍රීඩාංගණයේදී තිල්න සබරුතුංග අංක සුදානම් දෙවේනවා විනිසුරු පසු කරමි. තවත් ආරක්ෂාකාරී පියවරක් ලෝන් ඔෆ් කලාපයටම ඇදියානේ තිල්න සබරුතුංග තාමත් ඥානාන්විත ක්‍රීඩකෙක් පන්දු 30ක් නිස්සක වශයෙන්ම තියෙන බව දනවා. මේ ප්‍රථම පන්දුවාරයයි තාමත් ක්‍රියාත්මක වන්නේ තම කඩුල්ල දැවී ගොස් සමහරයි වෙනවිට පන්දු 25ට ලකුණු 58ක් ලබා ගත යුතුයි. දෙවේනා විනිසුරු පසු කරමින් පුරු පහරක් පිටේ වදී දැවියාමට අස්ස කර ගන්න තිබු ආසාවක්
ඒ ලකුණක් නොමැති බව කියා සිටියා. තිල්න සමර්තුගානි දාන්තයේ සිට ප්‍රතිම පාදුවාරේ නිවාඩ පතනවට ලකුණු තතය ලකුණු 3යි ඒ කඩුලා දැවී ගොස් සමරයි. පන්දු 24ක් තුල විශාල ඉලක්කයක් ලබා දී තිබෙනවා මේ වීනස් බොලොඤ්ඤේ කණ්ඩායමට ක්‍රීඩාලෝල හිත මිතුරුනි. චමෝද් රත්නායක චමෝද් රත්නායක සන්ත ජූඩ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා මේ එල්ලේ ක්‍රීඩාව තුළ තාමත් කිරුළු පැලැන්දු ක්‍රීඩකෙක් නිස්සක වශයෙන්ම නවක පාන්දුවාරයේ අයුම සඳහා කැඳවා තිබෙන්නේ කොසලේ කැඳවා තිබෙන්නේ පාන්දුවාරයේ අයුම සඳහා මාර්ග අන්තිමේ සිට පාන්දු යැමටයි සූදානම අංක 8 ජර්සිය පැලෙද ක්‍රීඩා කරන ක්‍රීඩකයා සුදානම් තිල්න සමර්තුංගට පාන්දු යොමු කිරීම සඳහා කොසලේ දිවේනා විනිසුරු පස් කරමින් පුරු පාන්දුව පුල්ටෝස් පාන්දුවක් දුර්වල පාන්දු රැකීමක් එක් ලකුණකට පැතිමාරු කරගන්නවා. හානියක් නැහැ. මේ සාමාන්‍ය නොදැකිය යුතු කාරණාවක් මේ ඉල්ලේ ක්‍රීඩකයන්ගේ මෙවැනි පාන්දුව කිලේන ආකාරයට තාමත් අපුරුට පාන්දු යොමු කරනු ලැබුවා. පාන්දු යවන්නේ ක්‍රීඩකයාට සුදානම් කෝසල ආරික මාත් සංකේතේ ආපෝර පාරා ක්‍රීඩිකට් කලාපේ තිල්න සමර තුංග විශාල හයි පාරා කෙලිකරු ලැබුවේ ලකුණු 6ත් සමගින් දැන් ලකුණු තත්ත්වය ලකුණු 9යි. තාමත් අපූර්ව පාරා කෙලිකරු ලැබුවේ කොසලේ සුදානම් පන්දු සඳහා දිවේනා විනිසුරු පස් කරමින් උඩ බාන්දුවක් තුරුවල පාන්දු රැකීම කන්නේතරදී අවශ්‍යදායකයි. ලකුණු 4ක් ලැබෙනවා. ඒ තිලින සමරතුංගගේ නම ඉදිරියෙන් වැටෙන විට ප්‍රධාන ලකුණු පෝරුවේ ලකුණු 13යි. තාමත් දුර්වල පාන්දු රැකීමක්. මේ ස්වීපේ කවරෙහි පාන්දු රකින්න ක්‍රීඩකයා ක්‍රීඩාලෝල ඉදි මිතුරුනි. කොසලේ සුදානම් තුන්වෙනි පාන්දු යොමු කිරීම සඳහා දිවේනා විනිසුරු පස් කරමින් උඩ පාන්දුවක් සාත්‍යකේ කඩුලක් ලබා ගන්නේ සරුන් උඩ පාන්දුව රැක ගාතී ලෝ නෝන් කලාපේ සිට දිවගොස් තාමත් අපූර්වයට උඩ පාන්දුව රැක ගාතා. තාමත් තවත් කඩුලක් අයිබියානි වීනස් බොලොඤ්ඤේ කණ්ඩායමට මේ එල්ලේ ස්ටාර් කණ්ඩායමට අපූර්වට ආණ්ඩු මට්ටු කරගෙන තිබෙන වීනස් බොලොඤ්ඤේ කණ්ඩායම මේ පමුණුවිල විදුහල් ක්‍රීඩාංගණයේදී තවත් අපූර්වට මේ තරඟ මාලාව සංවිධානය කර තිබෙනවා. මේ ගල්පොත්ත ප්‍රීමියර් ලීග් තරඟ මාලාව ඒ අතරතුර ඔවුන් සිටුවා මේ තරඟ මාලාවේ ප්‍රදර්ශන තරඟයකට වීනස් බොලොඤ්ඤේ කණ්ඩායමට කැඳවීමට යුතු බව කොසල පෙර පාන්දු දෙකේදී දැඩි හිරියර කර ක්‍රීඩකයා ක්‍රීඩාගාරයට හරවා යවේ තිලින සමරතුංගේ දැවීගේ ක්‍රීඩකයා දෙවන කඩුල්ලයි. නායක ප්‍රතිකාරුවක් කවිදු ඉරෝස් පන්දු 20ක් තුළ ලකුණු 48ක් ලබා ගත යුතුයි. නායක ප්‍රතිකාරුවක් කවිදු ඉරෝස් තාමත් අපූර්ව ක්‍රීඩකයෙක්. වැඩි කාතාවන්ගේ දැඩි ආකර්ෂණය ඇති ක්‍රීඩකෙක් වේ ක්‍රීඩාලෝල හිත මිතුරුනි කවිදු ඉරෝස් සුදානම් දෙවෙනවා ආපෝර පාරක් උඩ පාදක් මේ පෙරලා දෙවන කඩුලයි යන්නේ වීනස් බොලොඤ්ඤේ කණ්ඩායමට බලවත් කන්නේ පාරක් කියලා කරමින් ක්‍රීඩාලෝල හිත මිතුරුනි කවිදු ඉරෝස් දැවි යනාමීට ගෝල්ඩන් ඩක් අවස්ථාවක්
ඒ දෙවන බින්දුකාරයා බවටයි පාතවන්නේ. කබින්දු විරෝස් දැවී යනවා අපේ ක්‍රීඩාලුවල ඉදු මිතුරනි. දැවීගේ ක්‍රීඩකයා කබින්දු විරෝස් ඊළඟේ නාවික ප්‍රතිකාරවා ගෞතම් දකුණ තින් පිතාස්ත්‍රණ ක්‍රීඩකයා ගෞතම් පැමිණෙන්නේ දකුණ තින් පිතාස්ත්‍රණ ක්‍රීඩකයා අපේ ක්‍රීඩාලුවල ඉදු මිතුරනි. කඳුරට ප්‍රදේශයට නෑකාම් කියන ක්‍රීඩකයා කොසල සාතික පාදුවාරයක් නිමා කිරීමටයි සූදානමින් තිබෙන්නේ. ලකුණු තත්ත්වය ලකුණු 13යි මේ දෙවන පාදුවාරයයි තාමත් ක්‍රියාත්මක වන්නේ. පන්දු 19ක් තුල ලකුණු 48යි අද දවසේදී සජීවීකරණය යොමු කරනු ලබන්නේ. එල්ලෙලා වෙති අපුරුපාරක් පැමිණි විගස තාමානනිතාවේ කවුරු කරන විනස් පොළොන්නේ කණාවේ දකුණ අපිතිකරුවා ලෝනෝන් කලාපෙන් අපුරුපාරක් එලික ලබන්නේ. ඒ ලකුණු 6ත් සමගින් දැන් ලකුණු තාතය ලකුණු 19යි. පන්දු 18ක් තුල ලකුණු 42ක් ලබා ගත යුතුයි. අසීරු ඉලක්කයක් නොවේ වීනස් බොලොන්ය කණ්ඩායමට. ඒ වගේම අවතක්සේරුවෙන් කතා කර යුතු නැහැ. මේ එලිස්ටා කණ්ඩායම තාමත් අපූර්වටම කතා බහ කරමින් චමෝ දත්තනායක වැනි ක්‍රීඩකයන් මේ එල්ල ක්‍රීඩාවේ තාමත් කපටි ක්‍රීඩකයන් ප්‍රේ ක්‍රීඩාවල මිත්‍ර ඔවුන් තීරණය කරනවා තුන්වෙනි පන්දුවාරයයිම සඳහා කවුරුන් කැඳවනවාද කියා. සුදානම් තාරික් එමන් සංක දකුණ තිත් පිටාස්ත්‍රණ ක්‍රීඩකයා බැරගම ප්‍රදේශයට නෑකම් කියාරි තාමත් අපුරු තුන්නිරාව ක්‍රීඩකෙක් ක්‍රීඩාවල ඉදිරියේ විනස් කණ්ඩායමට අමුණ මැණිකක් යනුවෙන් හදාස් කරොත් සාතිකයි සාතික පාන්දුවක් යොමු කර දැමුවේ පාන්දුව යවන ආසිත කැඳවා තිබෙන පාන්දුවම සඳහා මාගේ ලකුණු සටන්කරු හිණියට පිටත් තැබීම පමණයි ඒ ප්‍රතිඵල යුවේ. මේ ක්‍රියාත්මක වන්නේ තුන්වෙනි පාන්දුවාරේ. සුදානම් අසිත අපුරු පාරක් මිඩික කලාප ෆයිනේ කලාප අතරින් ගමන් කරන්නේ විශාලයි පාරක්. ප්‍රදර්ශනාත්මක පාරක් කියලා කියන ලබන්නේ ඒ තාරික මදුසංක මා පෙර සඳහන් කරා මුද බැරගම යක්ෂයා යනුවෙන් කවුරුත් ආමන්ත්‍රණය කරානේ මේ තාරික මදුසංක ක්‍රියාත්මක වී තිබෙන්නේ. මෙවැනි පන්දු යොමු කිරීම තේරත් සිතා බැලිය යුතුයි. තාමත් අපූර්ව පන්දුවක් කැපීමත් සමග මේ චමෝ දත්තනායක පන්දුව රැක ගන්නා විට තවත් තිත් පාන්දුවක් යොමු කරනු ලැබුවේ මේ පාන්දුව යවන්න. පෙර පාන්දුවේ තිබූ වැරැද්ද නිස්සක වශයෙන් හදාගත්තා කියොත් නිවැරදි දිවෙනවා. විනිශ්චය පස් කරමින් අපූර්ව පාරක් ප්‍රදර්ශනාත්මක රමණීය පාරක් කියලා කියව ලබන්නේ. වයිට් බිඩොන් හිස්සට පාන්දු රකින්න ක්‍රීඩකයාගේ හිස්සට ඉහළින් ගමන් කරන්නේ. ඔහුට බලා සිටීමට පමණයි සිදුවන්නේ. එම ලකුණු 6ත් සමගින් දැන් ලකුණු තත්ත්වය ලකුණු 31යි. මේ ක්‍රියාත්මක වන්නේ තුන්වෙනි පාන්දුවාරේ. ආපුරු පාන්දුවක් තවත් සාතික පාන්දුවක් මේ වැරැද්ද විශ්වාසී හදාගත්තොත් තමත් අපුරු පාන්දුවාරයක් කිවැගේ මේ මොහුට පහරක් එල්ල කර පසුවයි මොහු මේ තම වැරැද්ද සාදාගන්නේ මේ පාන්දුව යවන. සුදානම් බොමතින් මාදේක පාන්දුව යවන. අපුරු පාරක් ලෝනෝන් කාපේ තාරික මදුසංක විනාශකාරී නිමක් ක්‍රියාත්මක වී තිබෙන්නේ. තාමත් අපූර්ව පාරක්
එම පහරත් සමගින් දැන් ලකුණු තත්ත්වය ලකුණු 37යි. පන්දු 12 තුල ලකුණු 24ක් ලබා ගත යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් අවිනිශ්චිත ක්‍රීඩාවක් ප්‍රේ ක්‍රීඩාවල නිර්මිතුනේ. අවසානයේ වෙනතුරුම කවුරු ජයග්‍රහණය කරාවිද කියා මත පළ නොකර හැකි ක්‍රීඩාවක් ප්‍රේ ක්‍රීඩාවල නිර්මිතුනේ. ඒ වගේම මේ අවතක්සේරුවෙන් කතා කිරුතුන එල් ස්ටාර්ස් කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් කියොත් නිවැරදි. මේ වීනස් බොලොන්ජ වැනි කණ්ඩායමකට ලකුණු 60ක ඉලක්කයක් ලබා දීම ගැනම සිදු යුතු කරුණක්. තාමත් අපූර්වට මොකද වීනස් බොලොන්ජ කණ්ඩායමේ පන්දු බලෑනිය ඉතාමත් ශක්තිමත්. ඒ වගේම පිටිකරණ බලෑනිය ශක්තිමත් කිව්වොත් නිවැරදි. ඒ වගේම එල් ස්ටාර් කණ්ඩායමේ මේ ක්‍රීඩකයන් තාමත් අපූර්වට පන්දු යවමින් තිබේ. තවත් පන්දු 12ක් තුල ලකුණු 24ක් ලබා ඇතුයි. ආසිය විලක්කයක් නොවේ මේ ක්‍රීඩාංගණයේ ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක් ක්‍රීඩාවල නිතුනේ පඹුරුවිල පාසල් ක්‍රීඩාංගණයේ පියල් පන්දු යැමීමට සූදානම්. එනි පන්දුවක් අන්න එතනදී ආවාසීදායකයි ක්‍රීඩාවල නිතුනේ ලකුණු 6ක් හිමිවෙනවා. ගෞතම්ගේ නමේ දෙන්නේම ලකුණු 6ත් සමගින් දැන් ලකුණු තත්ත්වය ලකුණු 43යි. සඳුන් හංසක සිට ලෝනෝන් කලාපේ පන්දු රකින්න ක්‍රීඩකයා එල්ලේ ක්‍රීඩාවේ හිමි පෙත්තටම ගිය ක්‍රීඩකෙක් ජාතික එල්ලේ සූර්යා කිව්වොත් නිවැරදි 2024 වර්ෂයේ සඳුන් හංසක ලකුණු 45යි. ලෝනෝන් කලාපේ පන්දු රකින්න ක්‍රීඩකයා පන්දු 10ක් තුල ලකුණු 16යි අවශ්‍ය. තාරක මදුසාංක සූදානම් පන්දුවට මුහුණ දීම සඳහා. සූදානම් දෙවෙනි ඉස්සුරු පස් කරමින් අපුරු පන්දුවක්ද ඒ වයිට් පන්දුවක් පයිනේ නිවත්තට ගිය පන්දුවක් අතිරේක ලකුණක් හිමිවෙනවා. එම පන්දුව තුළ දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 46යි. වත් ලකුණු 14ක් අවශ්‍යයි මේ තරගයේ ජයග්‍රහණය කරන්නට වීනස් බොලොන්ජ කණ්ඩායමට. අපුරු පාරක් විශාල හයි පාරක් කියොත් නිවැරදි. මේ තාරක මදුසංක මෙවැනි පන්දු යොමු කිරීමේදී දෙවරක් සිතා බැලිය යුතුයි. තරගයේ දසදහස් ගණනක අත්දැකීම් බහුල ක්‍රීඩකෙක් වේ ක්‍රීඩාවල මිතුරනි. මේ ප්‍රතිකාරය දෙන තාරක මදුසංක පාරත් සමගින් දැන් ලකුණු තත්ත්වය ලකුණු 52යි. තවත් ලකුණු 52යි. තවත් ලකුණු 8ක් අවශ්‍යයි. ලකුණු 9ක් අවශ්‍යයි. පන්දු 9යි ලකුණු 9යි. උල්ටෝස් පන්දුවකට කිරීමක් කියලා කලාවේ සාර්ථක පන්දු යොමු කිරීමක් නොවේ ඉවර. ලකුණු දෙකකට පැතිමාරු කරගන්නවා. මා දන්නවා නිශ්චිත වශයෙන්ම මේ එල්ලේ ක්‍රීඩකයන්ට පන්දු යොමු කරන්න ඉතාමත් හැකියාවක් තිබෙන ක්‍රීඩකෙක් ක්‍රීඩාවල ඉතුරුනේ. ක්‍රීඩා පිටියේ කෙරවල සිට පන්දුව යොමු කරන ආකාරය මා දැක්ක තිබෙනවා. සෑම විටම එල්ලේ තරග දකින්න විට දිවෙනවා ඉස්සුරු පස් කරමින්. අපුරු කට් පහරක් එල්ල කරලා ලබානේ. සාර්ථක පන්දු නවතාලීමක්. තාමත් අපූර්ව පන්දු නවතාලීමක් ප්‍රේ ක්‍රීඩාවල හිත මිතුරනේ. ඉස්සක වශයෙන්ම ලකුණු 3ක් අපාදු කර දැමුවේ මේ සුපර් කවරෙහි පන්දු රකින්න ක්‍රීඩකයා. හසිත පන්දු 8ක් පන්දු 7යි ලකුණු 6යි. ප්ලේ කිරීමක් සාර්ථකයි. විශාල හයි පාරක් මහේ පාරත් සමගින් මේ තරගයේ ජයග්‍රහණය කරනු ලබනවා වීනස් බොලොන්ජ කණ්ඩායමට. තාමත් අපූර්ව තරගාවලියක් නිමා කර දැමේ ප්‍රදර්ශන තරගයේ මේ ජයග්‍රහණය එල් ස්ටාර් කණ්ඩායම පරාජය කිරීමෙන්